රාත්‍රියක් වේවා සියලු දෙනාටම විචිත්‍ර ධර්ම කතික මගේම අතුරු ස්වාමීන් වහන්සේ මොනවද ගම්රාජික ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයේ අවසරයි වසර දෙකක් පුරාවට අභිධර්ම හදාවා මේ ගෝල සංසාර සාරයෙන් ඉතරවන්නට ධර්ම පිටාසාරයෙන් ධර්ම පිළිබඳ සොයන්නට මහන්සි වෙන අපේ මේ පිරිස උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමේ තරග සේකරාවින්න මෙලෙස ස්ථානයට බැඳුනා වූ ආදරණීය සේවකින්වතුනි ඒ වගේම අපේ අභිධර්ම පන්තියේ අපිට අභිධර්මයේ පිළිබඳ මනා ධර්මයක් ලබා දෙන අභිධර්ම ආචාර්ය දින්සන් කරණරත්න නැස්තුමනි ඔබ සියලු දෙනාගේම අවසරයි. අද ඇත්තම ඉතාම දුර්ලභ අවස්ථාවකට ඔබ සියලු දෙනාම පැමිණෙන්නේ. ඉතින් මේ අවස්ථාව අපේ සංකල්ප කරන්නට මුලින්ම බලාපොරොත්තු වෙනවා අපේ මේ පඨාන ධර්මදේශනේ ආරම්භ වශයෙන් අපේ ගාමී මහන්සලාගේ පිරිත් සජ්ජායනයත් ඉන්පසු අනුශාසනයත් ඒ වගේම සිල් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙන පිරිසට අද සිල් සමාදන් කරන්නට මම පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් අපේ ගාමී මහන්සලාට ආරාධනා කර සිටිනවා පිරිත් සජ්ජායනා කර අපේ මේ පඨාන ධර්මදේශනේ ආරම්භය සනිධාන කරගන්නට හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා පරිත්ත ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ
අනිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං හෙත්තං ලෝකස්සාති මත්ථ කුසලේන යන්තං සම්පං පදං අභිසමෙච්ච සංකෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස මානේ සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති සම්තින්ද්‍රියෝච කෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ උපවදෙය්‍යං සොඛිනෝ වාඛේමිනෝ හොන්තෝ සබ්බේ සත්තා භවන්තු යේකේචි පාන භෝතන්ති තසාවාථාවරවා අනවසේසා දීඝාවායේ මහං මජ්ජිමාරස්ස කානුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨායේච දෝරේ වසන්ති අවිදු භෝතාවා සංභවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරං නිකෝ නාති මඤ්ඤේත කත්තතිනං කංචි ව්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස මිච්ඡේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවං සබ්බ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමුද්ධං අදෝච දිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං සයානෝ වායාව තස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහා විදමාවෝ දිත්තෙං ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්න කාමේසු විනය්‍යගේ ධම්නහි ජාතු ගබ්බසෙයං පුනේති භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්කේ සබ්බේව භූතා සුමනා අතෝ විසක්කච්ච සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝධ මානුසියා දිවාච රත්තෝච හරන්ති ඒ බලින් තස්මාහි නේරක්කත අප්පමත්තායං කිංචි විත්තං ඉදවා උරං සක්කේසු වායං රතනම් පනීතං නනෝ සමං අත්ථි තථාගතේ පිබුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවම්ති හෝතු කයං විරාගං අමතං පනී
යදච්චගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදං ධම්මේ රතනං පනිතං ඒතේන සුවන්ති හෝතු යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදං ධම්මේ රතනං පනිතං ඒතේන සංචේන සුවත්ති හෝතු යේ පුග්ගලා අට්ඨ සතං පසන්තා චන්තාරි ඒතානි යුගානි හොන්ති තේදං කිනෙය්‍යා සුගතස්ස සාවකායේ තේසු දින්නානි මහක්ඛලානි ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සුවන්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනං තේ පත්ති පත්තාම සංවිගයිහ ලබ්ධා මුධා නිබ්බුතින් භුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං ඒතේන සච්චේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුම් දිවාතේ පියසංප තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බොසප්ප මත්තානතේ භවං අට්ඨමං ආදියන්ති සංඝේ රතනං පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජයිතා භවන්ති සංඛාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි චතෝ පායේ විප්පමුත්තෝ චාවිතානානි අබ්බෝ කාතුම් ඉදං පිසංඝේ රතනං පනිතං ඒතේන සුවන්ති හෝතෝ කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේත අබම්බෝසෝ තස්ස පටිච්චාදාය අබම්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනප්පගුම්බේ අත්තා බුද්ධිතංගේ කිම්මාන පඨමස්මින් ගිම්මේ තතෝපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන හෝතු කීනං පුරාණං නවං නත්ති සම්භවං විරන්ත චිත්තායතිකේ භවස්මි තේ කීන බීජා විරෝලි ඡන්දානි පම්පි දේරායතායං පදි ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සං
සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අංකලි තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අංකලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අංකලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අත්තකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල 제තවනං ඕපාසෙත්වා යේන භගවාතේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං මත්තාසී ඒකමන්තං හිතා කෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසී බහූ දේවා මනුස්සාච මංගලානි අති පංගමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං නේතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝච කුබ්බේච කත පුඤ්ඤතා අත්ථ මංගල මුත්තමං බාහු සච්ඡං ච සිප්පං ච විනයෝ ච සුසිංකිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු උපට්ඨානං බුද්ධදාරස්ස සංඝෝ අනාකුලා ච ධම්මං තායේතං මංගල මුත්තමං දානං ච ධම්මචර්යා ච ඥාතකාණං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාද සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තොට්ඨේච පතං යතා කාලේන ධම්ම ශවණං ඒතං මංගල මුත්තමං භංචේත සෝවචස්සතා සමනානං ච මං පාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තබෝජ බ්‍රහ්මචරියං ච අරිය සච්ඡාන නිබ්බාන සච්චි කිරියා ච ඒතං මංගල මුත්තමං පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කତ୍වාන සබ්බත්ත සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තං තේ සම්මංගල මුත්තමං
වැඩමවා වදාළ විචිත්‍ර පරිත්‍රභානී මොරවක ධම්මරක්කිත ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය අවබෝධ කරගත්තේ මෙවැනිම අවස්ථාවක උන්වහන්සේ බෝධි පරියන්කේ වැඩ හිඳමින් පසුදා පහන් වනකොට දහසක් නයින් ප්‍රතිමන්විතව ඒ සර්වඥතා ඥානය අවබෝධ කොට වදාලා උන්වහන්සේට මේ සර්වඥතා ඥානය නැමැති අති ගාම්භීර වූ අවස්ථාව අවබෝධ කරගන්නට ගියේ එක චිත්තක්ෂණයයි. නමුත් සාරා සංකේය කල්පලක්ෂයක් අනන්ත අපරිමාණ දුක්ඛයට විඳිමින් මේ බුදුකුරු ධර්මයන් පූර්ණය කළා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කිරීමෙන් චතුත්තං රතනාගරං හතරවෙනි සතිය රතනාගරේ වැඩ හිඳමින් ඒ කියන්නේ දෙවියෝ විසින් මවාපාපු සුවර්ණමය රත්තරන් කුටියක මේ සියලුම ධර්මයන් දින 7ක් මනසිකාර කළා. ඒ මනසිකාර කිරීමෙන් අනතුරුව පන්සාලිස් වසක් අවුරුදු 45ක් ලොවට දේශනා කරන්නට යෙදුණා. ඒ අති උතුම් ගාම්භීර අභිධර්ම දේශනාවේ ප ဋ ාණ ප්‍රකරණ දේශනාව සිද්ධ කරනකොට ඒ සර්වඥයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන මේ ෂට්වර්ණ බුද්ධ රශ්මි මාලාව විහිදෙන්න පටන් ගත්තා. පින්වතුනි මගේ ශරීරයේ ලොකු දෙහැගැම් වෙනවා. ඒ මොකද මෙතන රැස් වෙලා ඉන්න මේ මව්පියන් පුදුමාකාර විදිහට සසරේ මුඛාක් හෝ මහේශාක්‍ය පින්කමක් කරලා තියෙනවා. ඒ වෙන කාරණයක් නිසා නෙවෙයි. මේ දිල්ෂාන් පුතණුවන් වැනි කෙනෙක් අපිට අභිධර්මයේ කියලා දෙන්න ලැබීමම ඒ ලැබූ භාග්‍ය සම්පත්තියේ එක අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි. මේ මව්පියන් හැමෝම දන්නවා මනුෂ්‍ය ජීවිතේ ලබන්න කන කැස්බෑව වියසිදුරෙන් අහස බලනවා තරම් දුර්ලභයි කියන කාරණාව. ඒ කාරණාව අපි ලබලා තියෙනවා. අපි විතරක් නෙවෙයි. තව කොතේකුත් මේ ලෝකේ රටේ මොන තරම්නම් මනුෂ්‍ය කොට්ටාශයක් ඉන්නවද? එයිනුත් අභිධර්මයේ කියන මේ උතුම් ධර්ම කාරණාව ශ්‍රවණය කරන්න ලැබෙන්නේ, අසා දැනගන්න ලැබෙන්නේ, එය පරිශීලනය කරගන්න ලැබෙන්නේ, එය සත්‍යයනා කරන්න ලැබෙන්නේ මම හිතන කෝටි ප්‍රකෝටි ජනකායකගෙන් මේ ස්වල්පයෙන් ලැබපු අපි ටික දෙනාට පමණක් වෙන්නට ඕනේ. එයම පින්වතුනි කන කැස්බෑව වියසිදුරෙන් අහස බලලා ලැබපු මනුෂ්‍ය ජීවිතයටත් වඩා අතිශයින්ම කලාතුරකින් ලැබෙන දුර්ලභ කාරණාවක්. මේ පිළිබඳව මේ පින්නතුන් හොඳාකාරවම දන්න නිසා තමයි මේ නිවන් ගමනට මේ පාරමී පෙළහරට අද හවස දෙකේ ඉඳන් මේ වැල නොකැඩී පේලි පැමිණෙන්නේ. ඒ නිසා මේ තාත්තේ කල්පනා කරගන්න මම වැඩි අනුශාසනා කරන්නට යන්නේ නැහැ. මේ ලැබූ අවස්ථාව මගහැර ගන්න එපා. මේ ලැබපු මොහොත
කල්ප කෝටි සත සහස්‍ර ගණනකින් නොලැබෙන දුර්ලභ අවස්ථාවක්, දුර්ලභ මොහොතක්. කොතේකුත් ධර්මයේ අපිට ශ්‍රවණය කරන්න ලැබෙනවා. නමුත් මේ චිත්ත චෛතසිකයන් පිළිබඳව, මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව, මේ සියලු කුඩා අණු කුඩා මේ රූප කලාපයන් පිළිබඳව අපිට දැනගන්න ලැබෙනවා නම් දැනගන්න ලැබෙන්නේ අභිධර්ම පිටකය හරහාමයි. මොනතරම් සූත්‍ර අභිධර්මයේ දැනගත්තත් වැඩක් නැති බව සරුවඥයන් වහන්සේම දේශනා කරලා තියෙනවා. අභිධර්මයේ ඉගෙන ගත්තොත් යම් කෙනෙක් ඒ පුද්ගලයා පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන කාරණාව ඒ අපේ බුදු සමිඳු දේශනා කරලා තියෙනවා. ඒ නිසා අද මේ තුන් යම මුළුල්ලෙහිම මෙවැනි දේශනාවක්, මෙවැනි අවස්ථාවක් මම හිතනවා ආරම්භ කරන්නටත් පටන් ගත්තේ. මොකද සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර අප සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ මහ බෝසතාණන් වහන්සේ, මහ වීරයන් වහන්සේ මෙවැනිම වූ දිනක තමයි එදා බුද්ධ ගයා ශුද්ධ භූමියේදී කුසතන මිටි අත එළලා උන්වහන්සේගෙම පිනට මතු වූ වජිරාසනය මත උන්වහන්සේටම සෙවන දුන්න සහජාත වස්තුවක් වූ අස්සත් බෝධීන් වහන්සේ අභියස පළඟ බැඳගෙන අදිෂ්ඨාන කළේ මම සර්වඥතා ඥානය අවබෝධ කරගන්න තුරු මේ වජිරාසනයෙන් නොනැගිටිනි කියන අදිෂ්ඨාන බලයෙන් මම ඒ නිසා උන්වහන්සේ පස්චිම යාමයේ වෙනකොට තුන් යම පහන් වෙනකොට මේ තුන් ලෝක ධාතුව ඒකාලෝක කරමින් කෝටි ලක්ෂයක් ආඥා චක්‍රය පතුරවමින් දස දහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ඒ උතුම් ලෞතුරා සර්වඥතා ඥානය අවබෝධ කොට වදාලා. ඒ උතුම් ධර්මය තමයි අභිධර්ම පිටකේ තුන් පිටක වශයෙන් සංගායනාවලදී වෙන් වෙලා මේ උතුම් අභිධර්ම පිටකයේ වශයෙන් අද අපිට පරිශීලනය කරන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ මාහිඟි අවස්ථාව එදා මහ බෝසතාණන් වහන්සේ නොනැගිට්ටාසේම ඔය ඇත්තොත් අදිෂ්ඨාන කරගන්න අපි මේ සසර පුරාවට දුන්නු දාන පාරමිතාවන් ඒකාන්ත සත්‍යයයි. අපි පුරපු සීල පාරමිතාවන් ඒකාන්ත සත්‍යයයි. අපේ නෙක්ඛම්ම පාරමිතාව ඒකාන්ත සත්‍යයයි. අපේ පඤ්ඤා පාරමිතාව ඒකාන්ත සත්‍යයයි. අපේ විරිය පාරමිතාව, උපේක්ඛා පාරමිතා ආදී මේ පඤ්ඤා පාරමිතා ආදී පාරමිතා ධර්මයන් අපි සසරේදී පුරුදු කරලා පුහුණු කරලා තියෙන නිසා තමයි මේ අතලොස්සක් තරම් පිරිසක් මේ පාරමී ගමනට එකතු වුණේ. අපි හැමදෙනාගේම ඒ පාරමිතා ගුණ ආනුභව බලය ඒකාන්ත සත්‍යයයි. ඒ සත්‍යානුභව බලයෙන් අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවහවහ අවබෝධ කරගෙන මේ අනවරාගික දුක්බර සසරෙන් එතරව ලබන බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩ වදාළ ඒ උතුම් නිර්වාණ පරමාර්ථ ධර්මය, නිර්වාණ ශාන්තිය උදෙසාම මේ උතුම් අදිෂ්ඨාන බලය, මේ පාරමිතා බලය, මේ ධර්ම සාකච්ඡාව, මේ ධර්ම ශ්‍රවණය, මේ ධර්ම මනසිකාර්ය ඒකාන්තයෙන් අපි හැම දිනාටම හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. අටසිල් සමාදන් වෙන්න කැමති පින්වතුන් ඉන්නවද? කවුරුත් පන්සිල් සමාදන් වෙනවද? කොහොමද? අටසිල් සමාදන් වෙන්නේ නැත්නම් අත උස්සන්න බලන්න. හොඳයි. හැමෝම එකටම නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පංචශීලයේ සමාදන් වෙන පිරිස පමණක් මේ විදිහට කියනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුකාරය පවත්වන්න. අෂ්ටාංග සීලයේ සමාදන් වන පින්වතුන් මෙසේ කියමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්චගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුකාරය පවත්වන්න. වන්දනීය පූජනීය අපේ මහා සංඝරත්නයට අපි සියලු දෙනාම අපිට පිරිත් සජ්ජායනා කළ ඊටාම මනමින් අනුශාසනය කළ අපේ ස්වාමීන් වහන්සේලාට පාද නමස්කාර කර පූජනීය ස්තුතිය අපේ පුද කර සිටිනවා සියලුම දෙනා වෙනුවෙන්. ඊළඟට ඇත්තටම අපි වසර දෙකක් පුරාවට මේ අභිධර්ම පන්තිය පවත්වාගෙන ආවා අපේ දිල්ෂාන් කරුණාරත්න මැතිතුමා විසින්. ඉතින් මේ අවස්ථාවට අපි බලාපොරොත්තු වෙනවා ගිහි අනුශාසනයක් කරන්නට. අපේ පළවෙනි අභිධර්ම පන්තියේ මනවින් අභිධර්මය හදාරන ලද අපේ විජේසුන්දරාරාමයේට මනා සම්පතක් වෙච්ච සාමවිනිසුරු ලක්ෂ්මන් වල්පිට මැතිතුමාට මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනා කරනවා පුංචි අනුශාසනයක් කරන හැටියට. විචිත්‍ර ධර්ම කතික මග්වන අතුල ස්වාමීන් වහන්සේ
විචිත්‍ර පරිත්ත වාහනේ මොරවක ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ වහන්සේලාගෙන් අවසරයි අභිධර්ම දේශක අපේ කල්යාණ මිත්‍ර දිල්ෂාන් කරුණාරත්න නැතුමනි ඔබතුමාගෙන් අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න මේ පින්වතුන් සියලු දෙනාගෙන්මත් අවසරයි. අවසනාවකට මට අද හවස පොඩි අසනීපයක් හැදුනා. වේදනාව විදදා ගැනීම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. කොහොම වුණත් මම දිගටම මේ ස්ථානයේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ ඔබ හැම කෙනෙක්ම ඉතාම වාසනාවන්ත අවස්ථාවකට මේ පත් වෙලා ඉන්නේ. ඒ ගැන අමුතුවෙන් කියුතු නැහැ. දහම පිළිබඳව අපේ මග්ගොන අතුරු ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් කළා. මම කැමති මේ අභිධර්ම පන්තියේ මේ වැඩසටහනේ ඉතිහාසය පොඩක් මතක් කරලා ඔබට කරුණු ඉදිරිපත් කරන්න. 2014 වර්ෂයේ අපි කවුරුවත් නොහිතපු වෙලාවක ඉබේම වාගේ අපේ දිල්ෂාන් සම්මාත්මතුමා මේ විහාරස්ථානයේ පැමිණලා අපේ නායක හාමුදුරුවෝ හැම වෙලා කතා කරලා තිබ්බා මේ අභිධර්ම පන්තියක් පැවැත්වීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් පූර්ව එහෙම අදහසක් නොතිබුණා. අපේ නායක හාමුදුරුවෝ ඒ සඳහා එතුමට අවසර දීලා තිබ්බා. ඒ වගේම අපේ කුලගණ සමිතියේ ගරු ලේකම්තුමිය අපේ ඉන්ද්‍රා එදිරිමාන්න ගුරු මාතාව හරහා මේ කුලගණ සමිතියේ අයටත් දායක සභාවේ අපටත් මේ බව දැනුම් දුන්නා. ඉතින් අපි බොහොම සන්තෝෂ වුණා මේ වගේ අවස්ථාවක් අපිට ලැබීම පිළිබඳව. මම හිතන්නේ අර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා වගේ දේශනා කළා වගේ අපේ පෙර පිනකට තමයි මේ උතුම් පුත්‍ර රත්නය අපිට මුණ ගැහුනේ. අපි ජීවිතේ පුරාම අවුරුදු වයස අවුරුදු 9 ඉඳලා පන්සලත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක්. දහම හොඳට ශ්‍රවණය කරලා තියෙනවා. අපි නමුත් අපිට මේ අභිධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මෙවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ අපි දහම් පාසලේ අභිධර්ම දෙකකින් තියෙනවා. නමුත් මේ ආකාරයට බොහොම ලිහිල්ව සවිස්තරව අපේ ඇඟට දැනෙන විදිහට දේශනාවලට සවන් දෙන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. දහම් පාසලේදී අපි අභිධර්ම උගන්වලා තියෙනවා. නමුත් අපිට ඒ අවබෝධය තිබ්බේ නැහැ. අපි විෂය නිර්දේශයක් අනුව ඒ කටයුතු කළා නිසා. ඇත්තටම මේක මහා පුදුම වාසනාවක්. අපි සියලු දෙනාම මේ කාර්ය පටන් ගත්ත මොහොතේ ඉඳලා මූලික වශයෙන් අපි 30 දෙනෙක් පමණ වගේ තමයි සම්බන්ධ වුණේ. සම්බන්ධ වෙලා නොකඩවා ඒ පන්තිවලට සහභාගී වෙලා එතුමාගෙන් අපි දැනුම ලබා ගත්තා. ඊට පස්සේ දෙවෙනි සැසිය ආරම්භ වෙනකොට අපේ හිතවත් මේ ධර්ම පිළිබඳව උනන්දු වෙන අපේ කල්යාණ මිත්‍රයින්ට අපි දැනුම් දුන්නා මෙහෙම වැඩසටහනක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. ඒ අනුව බොහෝ දෙනෙක් මා පෞද්ගලිකව ආරාධනා කරපු බොහෝ දෙනෙක් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලා කාලයක් යනකොට ඒගොල්ලෝ ලොකු ප්‍රගතියක් ලබා ගත්ත බව පේනවා. ඒ වගේම හැමදාමත් සෙනසුරාදා දවසට පන්සලේදී මාව හම්බෙලා මටත් පින් දීලා තමයි යන්නේ. ඉතින් අපිට පින සිද්ධ කරගන්න අපේ දිල්ෂාන් මහත්තයා අවස්ථාව ලබා දුන්නා. එතුමා මම දකින විදිහට සසරේ පෙරම් පුරාගෙන එන කෙනෙක්.
ඉතින් අපිට මේ ගැස්බෑවේ අපිට මේ අවස්ථාව ලැබුණා කියන්නේ අපේ සසරේ කොහේදී හරි අපි එකට මේ වගේ එකම ධම්ම සභාවක අපි ධර්ම මෙනෙහි කරලා තියෙනවා ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. ඒ ශක්තිය අනුව තමයි අපිට මේ අවස්ථාව ලැබෙලා තියෙන්නේ. ඉතින් අද දින මෙතෙන්දී එතුමා විසින් මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්ථාන ප්‍රකරණය සම්බන්ධ. ඒ පටිච්චසමුප්පාදේ අපි අවිද්‍යා පත්‍ය සංඛාර කියලා ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ අවිද්‍යාව කියන එකේ ඒ මොන ශක්තියින් මොන විදිහට මේ සංස්කාර කියන එකට ප්‍රත්‍ය වෙනවද කියන එක පටිච්චසමුප්පාදේ පෙන්වලා නැහැ. මේ දහම ඉතා ගැඹුරින් විස්තර කරලා තියෙන මේ ප ဋ ාණ ප්‍රකරණේ හේතුපත්‍ය ආරම්භනපත්‍ය අදිවිපත්‍ය ඒ ආදී වශයෙන් ප්‍රත්‍ය 24ක් සූවිසි ප්‍රත්‍ය කියන්නේ ඒ ප්‍රත්‍ය 24 තමයි අද රාත්‍රී එළියෙන තෙක් මේ ස්ථානයේදී දේශනා කරන්නේ ඒ සම්න සහිතව. ඒ නිසා මේක ඉතාම වැදගත් ඉතාම සුවිශේෂී වටිනාම අවස්ථාවක්. ඉතින් මා වැඩිදුර අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී එකක් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන අපිට මේ අවස්ථාව සලසලා දීලා මේ හැම දෙයක්ම අපට අවශ්‍ය කරන පරිදි කරගෙන යන්න අපේ නායක ආඳුරු මේ මහා සංඝරත්නය මේ විහාරස්ථානයේ අපිට ලොකු සහයෝගයක් දුන්නා, ශක්තියක් ලැබලා දුන්නා. අපි උන්වහන්සේලාට මේ අවස්ථාවේදී සාදු පිළි අපේ පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම අපිට මේ වගේ දැනුමක් ලබා ගන්න. මම හිතන්නේ මේ වැඩසටහන පස්සේ අපි සියලු දෙනාගේම ජීවිත වෙනස් වෙනවා. අපි එදිනෙදා ජීවිතේ අපේ කටයුතු, ගෙදර දොරේ කටයුතු, රැකියා ව්‍යාපාර සම්බන්ධ කටයුතු අපි කිසිම ගැටලුවකින් තොරව බොහොම ලස්සනට කරගෙන යන්න අපිට මාර්ගය පාදලා දුන්නා මේ ලෞකික ජීවිතේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ ධර්ම අවබෝධ කරගෙන අනිවාර්යයෙන්ම නිවන සාක්ෂාත් කරගන්න. කොහොමුණත් මේ යන ගමනේ අපිට මේ අවස්ථාව ලැබලා දුන්න දේශාන් කර්මාත් මහත්මයා මා පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. එතුමාගේ දෙමව්පියන් මේ වගේ වටිනා පුත්‍රත්වයක් සම්පතක් ජාතික සම්පතක් අද ජාතික සම්පත් කියවහම ඉතින් ඔය දිනා විග්‍රහ කරනවා මෙන්න ජාතික සම්පත මේ පුත්‍රත්වය මේ ලෝකෙට දී කළා අපිට දායාද කරපු ඒ දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිල්සාන් නැතුමනි මේක මේ අල්ලා ගැනීමක් නෙවෙයි ඔබතුමාගේ ගමනේ අපි ඔබතුමා සමග මේ අපේ බලාපොරොත්තු වෙන පරමුණු අපේ අරමුණු කරා යන්නට අපි පෙළ ගැහී සිටිනවා අනිවාර්යෙන්ම. ඉතින් හැමදේම අපි බොහොම අද ජීවිතයේ මොන දේ ප්‍රශ්නය ආවත් අපි දහමානුව හිතලා මේ අපි ඒ කටයුතු වල යෙදෙනවා. දැන් බොහෝ වෙලාවට සමහරලාට මේ පන්සලේ දේවාලේ කටයුතු දී කරන්නේ මම. ඉතින් මේ අභිධර්ම ඉගෙන ගත්තට පස්සේ දෙවියෝ සම්බන්ධයෙන් මේ කටයුතු සම්බන්ධයෙන් මට ලොකු අවබෝධයක් ලැබුණා. දේවාලයට සෙක්කවියක් කියන්නේ මාත් හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. හැබැයි හැම කෙනෙකුගේම සෙක්කව ඉවරලා මම දහම තුන ඒගොල්ලන්ගේ හිත හදලා යවන්න. මේ දවස් ටිකේ වෙන ඇවිල්ලා මොකද දෙනෙක් මට කතා කරලා කිව්වා මහත්තයා ඔබතුමාගේ වචන ටික අහලා අපුණක් හැදුනා වෙනස් වුණා කියලා. ඉතින් අපිට මේ ශක්තිය අවලංගු දුන්නේ අපේ දිල්සන් පුත්‍රත්වය. අපේ කල්යාණ මිත්‍රයා. ඒ නිසා අපි ඔබතුමා ප්‍රාර්ථනා කරන ඔබතුමා බලාපොරොත්තු වෙන්නා වූ ඉලක්කය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ පිනම හේතු වෙනවා. අපි ජීවිත කාලය පුරා යම් කිසි පුණ්‍ය සම්භාරයක් රැස් කරගත්තා නම්
ඒ සියලු පුණ්‍ය සම්භාරයෙන් ඔබතුමාට අනුමෝදන් කරනවා. ඔබතුමාට ව්‍යාත්‍යාදී දුකින් නිදහසේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තියක් ධෛර්යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ අප හැම දෙනාම එකම ධර්ම මණ්ඩපයේදී නිවන් අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. පරිතවත් ලක්ෂ්මන් මැතිතුමනි, ඔබතුමාට අපේ ස්තුතිය පුද කර සිටිනවා මේ අවස්ථාවේ සියලු දෙනා දැනුවත් කිරීම පිළිබඳව. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අද පහන් වනතුරු හෙට පහන් වනතුරු අද පටන් ගන්නා මේ ප ဋ ාහන ධර්ම දේශනය අවසන් කරන්නට අපි පුංචි කාලසටහනක් සකස් කරලා තියෙනවා. ඔබ සමහර වෙලාවට හිතනවා ඇති මේ අද හවස 6ට පටන් ගන්න දේශනය උදේ වෙනකන් මොනවද කරන්න කියලා. ඉතින් දැන් අපි පිරිත් සජ්ජායනය කළ අවසන් කළා. ඒ වගේම ගිහි අනුශාසනයත් අවසන්. ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ අභිධර්මයේ පිළිබඳ දේශනය. මෙන්න මේ ආකාරයට අපි කාලසටහන පිළිවෙල කරලා තියෙනවා. රාත්‍රී 7 සිට 9 දක්වා අභිධර්මයේ මූලික පිළිබඳ මූලික දේශනය අපේ අභිධර්මාචාර්ය දිල්ෂාන් කරුණාරත්න මැතිතුමා විසින් පවත්වන්නේ. ඊළඟට පැය දෙකක දේශනෙන් පස්සේ 9 ඉඳලා 9:30 දක්වා විවේක කාලයක් තියෙනවා. රාත්‍රී ආහාරය ලබා දෙනවා. ඒ අවස්ථාවේදී පැය භාගයක්. ඊළඟට 9:30 ඉඳලා 11:45 දක්වා නැවතත් අපේ දේශකතුමාගේ අභිධර්මයේ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය. ඊළඟට 11:45 ඉඳලා 12 දක්වා විවේක කාලයක් ලැබෙනවා විනාඩි 15ක. ඊට පස්සේ 12 ඉඳලා 12:45 දක්වා අපේ ස්වාමීන් වහන්සේලා විසින් අපේ නායක හාමුදුරුවෝ, අපේ මග්ගොණ අතල ස්වාමීන් වහන්සේ, ඒ වගේම මොරොක ධම්මරක්කිත හාමුදුරුවෝ, ඒ වගේම කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ප ဋ ාහන සජ්ජායනය පවත්වනවා. ඊළඟට 12:45 ඉඳලා 2:45 දක්වා පැවැත්වෙන්නේ ඊටාම දුර්ලභ වූ ප ဋ ාහන ධර්ම දේශනය. ඊළඟට 2:45 ඉඳලා 3 දක්වා විනාඩි 15ක විවේකයක් ලැබෙනවා. ඊළඟට 3 සිට 5 දක්වා නැවතත් ප ဋ ාහන ධර්ම දේශනය පැවැත්වෙනවා. ඊළඟට 5 ඉඳලා 5යි කාල දක්වා පුණ්‍ය අනුමෝදනය පැවැත්වෙනවා. ඊට පස්සේ 5:30ට අපි ඖෂධීය කැඳ පානය ලබා දීලා අපේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් විසිතුරු අති ගැඹුර අසීමිතාකාරයන්ගෙන් සැරසුණු ප්‍රමුඛ ස්ථාන ධර්මය අපරිමිත සුපිරිසිදු නුවණින් සිහි කරන්නා වූ යම් උතුමෙකුගේ ශරීරයෙන් යහපත් පැහැබර නිල් කහ රතු සුදු මදට සවන ක්‍රෂ්ණමාලාවන් නික්මුණාහුද ලොවට පිහිට වූ ඒ සුගතයන් වහන්සේටද විනුක්තමයන් වහන්සේ සේවනය කළ ධර්මයටද ශ්‍රේෂ්ඨ නිකලස් මහ සමුද්‍රද ගෞරව සහිත එසේනම් අමාමෑණී බුදු පියාණන් වහන්සේ බුදු වීමෙන් පසු සතරවන සතියේ රුවන්ගේ වැඩ සිටි අවස්ථාවේදී බුදු රැස් වී දුනේ ප ဋ ාහන ධර්මය නුවණින් සිහි කළ පමණින්ය. ඉන්පසු තාවතින්සේදී තම මාතෘ දිව්‍ය රාජානන්ට දේශනා කළ බුද්ධ ධර්මයේ අරටුව වැනි වූ අභිධර්මය විස්තර සහිතව සරියුත් මුගලන් ඇතුළු මහා සංඝ පරපුර විසින් පවත්වාගෙන එනු ලබන අභිධර්ම පිටකේ 7 වන කොටසින් ප ဋ ාහන දේශනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය අවබෝධ කර ගැනීමට නම් අභිධර්මයේ පිළිබඳ ගැඹුරු තීක්ෂණ දැනුමක් අත්‍යවශ්‍යයි. එම නිසා මුලින්ම බලාපොරොත්තු වෙන්නේ රාත්‍රී 12 පමණ වෙනකන් අභිධර්මයේ පිළිබඳ ඔබ දැනුවත් කරන්නට. එහෙමනම් මම අපේ අභිධර්මයේ පිළිබඳ දැනුවත් කරන්නට අපිට වටිනා සම්පතක් මම හිතන්නේ ඔබ අපි සියලු දෙනාටම ලැබිච්ච අනගි අවස්ථාවක්, ඒ වගේම අනගි පුත්‍ර රත්නයක්. මම හිතන්නේ අපි හැමෝම
විශාල පිනක් කරලා තියෙනවා මේ දිල්ෂාන් කරුණාරත්න පුතා සමග පසුපස යන්නට. අපිට මුලින්ම මුණ ගැහිච්ච දවස් සිටන් මේ දක්වා එතුමා සමග අපි ඉන්නවා. ඉතින් එතුමාට විශාල අම්මලා ටිකක් ඉන්නවා. මේ අම්මලා අතෑරියේ නැහැ. දිගටම මේ වර්ෂ දෙකක් පුරාවටම එතුමාත් එක්ක අපි ඉන්නවා. විශාල වැඩ කොටසක් කරගෙන අපේ සිත දියුණු කරගෙන අපි කොහොමද අපේ නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට උතුම් වූ නිවනට අපි කොහොමද යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කියලා හැම දිනම ඉත සිතින් පුදුමාකාර කැපවීමකින් මේ අවස්ථාවට පැමිණලා ඉන්නවා. එසේනම් ආදරණීය ආචාර්යතුමනි දිල්ෂාන් පුතණුවනි ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය මෙතෙක් වේලා සිට ඉදිරියට මේ දේශන පවත්වාගෙන යන්නට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හොඳයි. හේතුඵල ධර්මතාවය පිළිබඳව කතා කරද්දී ඉස්සෙල්ලම අපිට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ ලෝකේ කොහොමද? ලෝකේ කියන්නේ මොකක්ද? මම කියන්නේ කවුද? කියන එක යම් ආකාරයක තිබුණු ධර්මයක් තියෙන්න ඕනේ. දැනුම විතරක් අරගෙන වැඩක් නැහැ. පටන් ගන්න මොහොතේම කියනවා මේක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඒක යෙදෙන්න ඕනේ. ධම්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙන්නම අවශ්‍යයි. යෙදුනේ නැත්තම් අර අපි ඉස්කෝලේ යන කාලෙදී ගණන් ඉංග්‍රීසි විද්‍යාව බුද්ධාගම ඉගෙන ගත්තා වගේ කටපාඩම් දැනුමක් තිබුණාට වැඩක් නෑ. මොකද ගිරව්වගේ කටපාඩමින් සිද්ධියල කිව්වට නැත්තම් මේ අවබෝධය පිළිබඳව යම් ආකාරයක කතා කරාට ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්තම් වැඩක් නෑ. මොකද සාරාංශයේ කල්පලක්ෂයක් මුල්ලේ දුක් විඳින සත්‍යයෙන් දුකින් මුදවා ගන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදවගේ දවසක තමයි බුද්ධත්වයේ වෙනුවෙන් වජ්‍රාසනය මත වාඩි වෙලා බුද්ධත්වයේ ලබන්නේ. උදෑසන. එහෙනම් අපි ආරම්භ කරමු වැඩසටහන. හොඳයි. මුලින්ම අපි මේ වැඩසටහන සඳහා යොදා ගන්නා ගාන්ත්‍ර ඒ කියන්නේ අපිට පරිශීලනය කරන්න පස්සේ හරි පරිශීලනය කරන්න අවශ්‍ය නම් පරිශීලනය කරන්න ඒ වගේම ඒ සඳහා අපි පාවිච්චි කරන මුලින්ම එකක් තමයි රේරුකාණේ චන්ද්‍රවීර ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද මොකද්ද? අභිධර්ම මාර්ගයේ පොත. ඊළඟට පරිශීලනය කරන්නට පුළුවන්කම තියෙනවා ඒ රේරුකාණේ චන්ද්‍රවීර ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද මොකද්ද? අභිධර්මයේ මූලික කරුණු. ඊට පස්සේ පරිශීලනය කරන්නට පුළුවන් රේරුකාණේ චන්ද්‍රවීර ස්වාමීන් වහන්සේම රචනා කරපු ප ဋ ාණමා ප්‍රකරණ සංසය. ඊට පස්සේ පරිශීලනය කරා එන්න ගැඹුරු වෙනවා. ඊට පස්සේ පරිශීලනය කරා එකක් අභිධර්මාර්ථ ප්‍රදීපිකා. ඒක කියලා තින්නේ කවුද? අමරතුංග කියලා මහත්මේ. ඒ වගේම අපි පරිශීලනය කරා ප ဋ ාණ ප්‍රකරණය. අභිධර්ම පිටකයේ 7 වෙනි පිටකයේ තමයි අභිධර්ම පිටකයේ ඒ කියන්නේ ඒකේ නිර්දේශ වාරය ඇතුලෙන් තමයි අද වැඩසටහන පවත්වාගෙන යන්නේ. මොකද ප ဋ ාණ කොටස කතා කරනවා නම් අනන්ත ණය ක්‍රමයක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක කොහෙන් කතා කරලා ඉවර කරන්නවත් බෑ. මේ වගේ දවස් 50ක් එක දිගට කතා කරත් අවසන් කරන්න බෑ. එතකොට මේ පිළිබඳ ඒක ආවෙන් පස්සේ තමයි තේරෙන්නේ Taman තුට ආවම තමයි තේරෙන්නේ මේක ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයට 4 වෙනි සතියේ දුරවන්ගේ වැඩ ඉන්නකොට උන්වහන්සේට සාමාන්‍ය අභිධර්ම පිටකයේ තියෙන අනිත් දහම් කරුණු සාගත ඒ කියන්නේ හිතලා අවසන් කරන්න පුළුවන් වුණා ඉතාලි වෙලාවකින්. හැබැයි ප ဋ ාණේ කොටස සිහි කරද්දී තමයි උන්වහන්සේට රිසිලෙස හැසිරෙන්න පුළුවන්, රිසිලෙස හිතන්න පුළුවන් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ සිරුරෙන් ආලෝකය පිහිටෙන්නේ. හරි. අපි එනම් පටන් ගනිමු ආරම්භ කරමු වැඩසටහන. මුලින්ම අපි බලමු මොකද්ද මෙන්න මේ ලෝකය කියන්නේ. ලෝකය කියන්නේ මොකද්ද? ඔයගොල්ලන් ඉස්සෙල්ලා අලුතෙන්ම ආපු අය පරණ එකේ නැතුව ඔව් ලෝකය කියන්නේ මොකද්ද?
සංයුක්ත නිකායේ රෝහිතස්ස කියන සූත්‍රයක් තියෙනවා. රෝහිතස්ස සූත්‍රයේදී මෙන්න මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? හැබැයි මේ බඹයක් පමණ වූ සංඥාව හා මනසද සහිත වූ ශරීරය තුල මම ලෝකයේ හට ගැනීමට හේතුවක් ලෝක නිරෝධයට පත්වන ප්‍රතිපදාවක් පනවන. ඒ කියන්නේ ලෝකයේ හට ගැනීමත් ලෝකයේ නිරෝධයත් කොතරම්ද තියෙන්නේ? මෙන්න මේ බඹයක් වෙච්ච සිරුර තුල. ඒ කියන්නේ ලෝකය ගැන හොයන්න යනවා මුලින්ම හොයන්න ඕනේ කවුද? තමන්ම. මම කියන්නේ කවුද කියන කාරණා මේ බඹයක් වෙච්ච සිරුර තුල. එහෙනම් මෙන්න මේ බඹයක් වෙච්ච සිරුර පිළිබඳව යම් අධ්‍යයනයක් කරගෙන යද්දී මෙන්න මේ බඹයක් පමණ සිරුර මොකක්ද කියලා අපිට යම් අවබෝධයක් ගන්න ඕනද නැද්ද? ඕනේ. යම් අවබෝධයක් ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ බඹයක් පමණ සිරුර ගත්තන් පස්සේ මෙන්න මේ සිරුර කොහොමද සැකස්ම කියලා අපිට යම් ආකාරයක අවබෝධයක් ආවොත් අපිට පුළුවන් නේද මේ ලෝකයේ යම් අවබෝධයක් ගන්න? පුළුවන්. එහෙනම් මෙන්න මේ බඹයක් වෙච්ච සිරුර සම්මා සම්බුදුන් වහන්සේ කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි මෙන්න මේ අතින් අල්ලලා ස්පර්ශ කරන්න පුළුවන් කොටසක් තියෙනවා. අතින් අල්ලලා ස්පර්ශ කරන්න පුළුවන් අලු කොටසක් තියෙනවද හැමෝටම? නැති කෙනෙක් ඉන්නවද? නැහැ. අතින් අල්ලලා ස්පර්ශ කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ වගේමයි අතින් අල්ලලා ස්පර්ශ කරන්න බැරි කොටසක් තියෙනවා. අතින් අල්ලලා ස්පර්ශ කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ වගේම අතින් අල්ලලා ස්පර්ශ කරන්න බැරි කොටසක් තියෙනවා. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා අතින් අල්ලලා මේ ස්පර්ශ අපි සරලවම කතා කරන්නේ අතින් අල්ලලා ස්පර්ශ කරන්න පුළුවන් කොටසට කිව්වා රූප කියලා. අතින් අල්ලලා ස්පර්ශ කරන්න පුළුවන් කොටසට කිව්වා රූප කියලා. අතින් අල්ලලා ස්පර්ශ කරන්න බැරි කොටසට කිව්වා ඒක අපිට අතින් අල්ලලා ස්පර්ශ කරන්න බෑ. ඒක නාම මාත්‍රිකයි. ඒ නාමයෙන් විතරයි අපිට කතා කරන්න පුළුවන්. මෙහෙම අතින් අල්ලලා රළු ධර්මතාවයක් නෙවෙයි ඉතාම සියුම් ධර්මතාවයක්. ඒකම තවත් නමක් කියනවා රූපයට කිව්වා රූපකය කියලා. මේක ඉස්සරහදී කතා කරනවා පටිච්ච සම්පදායේදී රූපකය කියලා. ඒ වගේමයි නාමය හඳුන්වනවා නාම කය කියලා. දැන් අපිට මෙන්න මේ දෙක පිළිබඳ කොටස් දෙකකට බෙදුවා. මෙන්න මේ දෙක පිළිබඳ යම් අවබෝධයක් ආවොත් අපිට තමන් ගැන අවබෝධයක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. මම කියන්නේ කවුද කියලා යම් අවබෝධයක් ලැබෙනවා. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේ බැලුවා මෙන්න මේ දෙක පිළිබඳ යම් අවබෝධයක් ගත්තම පහසුයි. හැබැයි අපිට මේ දෙකම එකපාරට කතා කරන්න පුළුවන්ද? දෙකම එකපාරට කතා කරන්න බෑ. ඒ නිසා මුලින්ම අපි නාමකය කියන එක පොඩ්ඩක් තියලා අපි කතා කරනවා මොකද්ද? රූප කය ගැන. හැබැයි නාම ගැන කය ගැන අද අපි කතා කරනවා. එතකොට මෙන්න මේ රූප කය කියන්නේ මොකක්ද? යම් අවබෝධයක් අපිට තියෙන්න ඕනද නැද්ද? ඕනේ. මෙන්න මේ රූපය කියන්නේ මොකක්ද කියන යම් අවබෝධයක් අපිට ආවොත් අපි දන්නවා මෙන්න මේ රූපය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි පුංචි උදාහරණයක් අරගෙන බලමු. කඩල ටිකක් තියෙනවා. මොනවද කියන්නේ? හැමෝම කතා කරනවනේ මේක සාකච්ඡාවක්. මේක නිකන් කියාගෙන යන එක නෙමෙයි. එතකොට අපිට මෙන්න මේ කඩල ටිකක් අපි උදාහරණයක් ගත්තා. අපි කුස්සිය හැමදාම මේක තම්බනවනේ දුදේට. ඔව්. මේ අපි දැන් කඩලක තැම්බිලාද කියලා කොහොමද බලන්නේ? එතකොට කොහොමද ඉන්නේ? ඒ කියන්නේ මේකේ අපි තැම්බිලාද කියලා බලන්නේ කොහොමද? කඩල ඔක්කොම ටික ඔබට බලනවාද? එක ඇටයක් අරගෙන ඔබලා බලනවා මෙන්න මේ කඩල ඔක්කොම ටික ඒ කියන්නේ එක ඇටයක් ලැබුවාම අපි දන්නවා මේ එක ඇටයක් එළියට අරගෙන ඒ කියන්නේ කඩල ගොඩේ එක ඇටයක් එළියට අරගත්තා නම් අපි දන්නවා මේ කඩල ඇටේ තැම්බිලා නම් මේව ටිකක් තැම්බෙන්න ඕනේ. ඒ කියන්නේ පුංචිම එකකේ හොයාගත්තා නම් මෙන්න මේ කඩලවල මේ පුංචිම කඩල ඇටේ ගත්තාම මේ ඇටේට සමානයිද මේ ගොඩම? සමානයි. එහෙනම් එක කඩල ඇටයක් ඔබට බලලා තැම්බිලා කියලා අධ්‍යයනය කරා නම් දැනගත්තා නම් එයාට තේරෙනවා මෙන්න මේ කඩල ගොඩම තැම්බිලා කියලා. ඒ කියන්නේ මේ කඩල ගොඩ ගැන එකපාරට අපි ඉගෙන ගන්න ගියොත් කඩල ගොඩම ඉගෙන ගන්න පුළුවන්ද? බෑ. ඇයි? එකපාරට අපිට තේරෙන්නේ. හැබැයි ඒ කඩල ගොඩේදී එක කඩල ඇටයක් ගත්තාම එයාගේ සියලුම ලක්ෂණ සමානයි නේද අනිත් කඩල ඇටවලට? ඔව්. එහෙනම් අපි එක කඩල ඇටයක් ගැන යම් අවබෝධයක් ගත්තොත් අපිට තේරෙනවා අනිත් කඩල ඇට
පිළිබඳ. එහෙනම් මෙන්න මේ සම්මා සම්බුද්ධාංශයේ දේශනා කරපු දේශනාව තුළ අපිට මෙන්න මේ රූප කය ගත්තන් පස්සේ රූපේ ගත්තන් පස්සේ මෙන්න මේ රූපයේ පුංචි මේකක හොයාගත්තා නම් පුංචිම හැදිච්ච පුංචි මේකක හොයාගත්තා නම් අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ශරීරයත් මෙන්න මේ කඩලැටේ වගේ යම් අධ්‍යයනයක් කරන්න. එහෙනම් මෙන්න මේ රූපය පිළිබඳව යම් විදිහකට මෙන්න මේ කඩල කොට පිළිබඳව අපි අධ්‍යයනය කරේ ඔබලා බලලා තැඹිලා ගියේ කොහොමද? එක කඩල ඇටයක් අරගෙන ඔබලා බැලුවා තැඹිලා ඒ කඩලට එහෙනම් මුළු කඩලකම තැඹිලා. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ මිනිස් සිරුර ගත්තන් පස්සේ මෙන්න මේ මිනිස් සිරුර සකස් වෙලා තියෙන පුංචි මේකකේ යම් විදිහකට හොයාගන්න පුළුවන් නම් අපිට පුළුවන් නේද මෙන්න මේ සිරුර ගැනම යම් අවබෝධයක් ගන්න පුළුවන්. සම්මා සම්බුද්ධ වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පුංචි මේකකයක් මෙන්න මේ මිනිස් සිරුර නැත්නම් මේ බඹයක් වෙච්ච සිරුර සකස් වෙලා තියෙන්නේ පුංචිම ඒකකේ පුංචි මේකකේ. මොකද්ද මේ පුංචි ඒකකේ? සම්මා සම්බුද්ධ වහන්සේ බලනවා මෙන්න මේක කඩලා ගත්තන් පස්සේ තියෙනවා මෙන්න මේ එකක වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. බැලුවාම ඒකෙත් තියෙනවා කුඩා ඒකකයක්. අන්නේ කුඩා ඒකකය කුඩා මේකකේ රූපයේ තියෙන පුංචි මේකකේ හින්දා මේකට අපිට කියන්න පුළුවන් නම රූපය අපි කියනවානේ කලාපවලට ගන්නනේ ලංකාවට දැන් ලංකාව කියලා කියන්නේ නැතුව කලාපවලට ගන්නලා කියනවා. ඒ වගේ මෙන්න මේක ගත්තන් පස්සේ අපිට පුළුවන් කියන රූපයේ පුංචි මේකකේ නිසා නම රූප කලාපයක් කියලා. එහෙනම් රූප කලාපයක් කියලා කිව්වේ මොකක්ද? රූපයේ තියෙන පුංචි මේකකේ. රූපයේ තියෙන පුංචි මේකකේ. එතකොට මෙන්න මේ රූපයේ තියෙන පුංචි මේකකේ ගත්තන් පස්සේ යම් විදියකට දැන් විද්‍යාඥයෝ කියන්නේ මොකද්ද? මෙන්න මේ රූපයේ තියෙන පුංචි මේකකේ කියලා. විද්‍යාඥයෝ කියන්නේ පුංචි මේකකේ තමයි පරමාණු. එතකොට මෙන්න මේ පරමාණු පිළිබඳවද අපි කතා කරන්න ඕනේ. පරමාණුවද පුංචි මේකකේ. දැන්ට විද්‍යාඥයෝ කියන්නේ මොකද්ද පුංචි මේකකේ කියලා? පරමාණු. පරමාණු තමයි පුංචි මේකකේ කියන්නේ. හැබැයි පුංචිම කියලා ඒකකයක් කියනවා නම් ඒක තවදුරටත් කඩන්න බෙදෙන්න පුළුවන්ද? ඒ කියන්නේ පුංචි මේකකයක් කියලා යමක් කියනවා නම් ඒක තවදුරටත් කඩන්න බෙදෙන්න පුළුවන් හැකියාවක් නැති වෙන්න ඕනේ. පුංචි මේකකේ නම් ආයෙ කඩන්න පුළුවන් දෙයක් නැහැ. එහෙනම් සම්මා සම්බුද්ධ වහන්සේ දේශනා කරනවා මෙන්න ඒ විද්‍යාඥයෝ කියනවා මෙන්න මේක තමයි පුංචි මේකකේ. මොකද්ද? පරමාණු. එතකොට පරමාණු ඇතුලේ තියෙන මොන වෙන්ද? තරුණ පිරිසලින් අහන්නේ. අනේ සර් අපි ඕව දන්නේ නෑ. පරමාණු ඇතුලේ තියෙන න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන. එතකොට මේ ගත්තන් පස්සේ මේක ශක්තිය සහ ක්‍රියාවක්. හැබැයි පුංචි මේකක නම් මේක කඩන්න බිඳින්න බැරි වෙන්න ඕනේ. හැබැයි විද්‍යාවෙන් අපි දන්නවා මෙන්න මේ පරමාණුව ගත්තන් පස්සේ පරමාණුව පිළිබඳව කතා කරද්දී කතා කරනවා ආකාර දෙකකට. ඒ තමයි මොකද්ද? නියුක්ලියර් ෆිෂන් එකක් නියුක්ලියර් ෆියුෂන් කියලා එකක්. තාම අහලා නැතුව ඇති. ආකාර දෙකක් තියෙනවා. විද්‍යාව කරනවා නම් ඒ ලෙවල් එකට මේක කරලා තියෙනවා නම් දන්න. එකක් තමයි මොකද්ද? නියුට්‍රෝන ෆියුෂන්. එකක් තමයි නියුට්‍රෝන ෆිෂන්. ඒකෙන් කියන්නේ මෙන්න මේ නියුක්ලියර් ෆිෂන් කියලා කියන්නේ න්‍යෂ්ටිය කුඩා කොටස් වලට කැදීමේදී ඇතිවන ශක්තිය ප්‍රයෝජනයට ගන්නවා මොනවද? පරමාණු බෝම්බ හදන්න. පරමාණු බෝම්බයක් කියලා කියන්නේ මෙන්න මේ පුංචි ඒකක ටිකක් අරගෙන ඒකේ තියෙන උපරිම ශක්තිය පරිවර්තනය කරනවා න්‍යෂ්ටිය කැඩීම තුලින් පරිවර්තනය කරනවා. ඒ කියන්නේ මේ න්‍යෂ්ටිය කැඩුනහම ඒක තව කුඩා කොටස් වලට පරමාණු විදිහට කැඩෙනවා. එතකොට ඒ වගේමයි තවත් එකක් තියෙනවා නියුක්ලියර් ෆියුෂන් කියලා. ඒ කියන්නේ ඒකේ ශක්තිය උපදවන ක්‍රමයක්. ඒකෙන් කියන්නේ න්‍යෂ්ටියක් තවත් න්‍යෂ්ටියක එක්ක ඝට්ටනය කරලා ශක්තිය උපදවන ක්‍රමයක්. එහෙනම් දැන් නවීන විද්‍යාවෙන්ම කියනවා පුංචි මේකකේ මොකක් කියලාද? පරමාණුව කියලා. හැබැයි දැන් නෝන්ම කියනවා මොකද්ද? ඒක ඝට්ටනය කරලා ඒක ශක්තිය කුපුරවල හැරලා ශක්තිය උපදවන්න
පුළුවන් කියලා. ඒ පුංචි මේකකේද ඒකද පරමාණුවද? පරමාණුව නෙමෙයි. පුංචි මේකකේ නම් පරමාණු වෙන්න බෑ. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බලනවා මෙන්න පුංචි මේකකේ ගත්තන් පස්සේ පරමාණුව නෙමෙයි පරමාණුව ඇතුළේ තියෙන්නේ මෙන්න මේ පුංචි මේකකේ එහෙනම් එකතු වෙලා පුංචි මේකකේ එකතු වෙලා. එහෙනම් මෙන්න මේ පුංචිම ඒකකයේ කිව්ව දේ ඒ කියන්නේ ශක්තියින් සහ ක්‍රියාව. ඇත්තටම පුංචි මේකකයේ කියලා කියන්නේ මොකද්ද? ශක්තියින් සහ ක්‍රියාව. ශක්තියින් සහ ක්‍රියාව. එහෙනම් මේ ශක්තියින් සහ ක්‍රියාවන් ගත්තන් පස්සේ මෙන්න මේ ඒකකයේ සම්මා සම්බුද්ධ බලනවා මෙන්න මේ ඒකකයෙන්ද මෙන්න මේ ලෝකයේ යම් දේවල් සකස් වෙලා තියෙන්නේ. මුලින්ම බලනවා මෙන්න ඇහැ ඇදලා තියෙන්නේ මොකකින්ද? ඒත් ඇදලා තියෙන්නේ මොකකින්ද? මෙන්න මේ පුංචි මේකකේ. ඒ කියන්නේ ශක්තිය සහ ක්‍රියාවන්. ආයි බලනවා මෙන්න මේ කන ඇදලා තියෙන්නේ මොන වයින්ද? ඒත් ඇදලා තියෙන්නේ ශක්තිය සහ ඊට පස්සේ බලනවා නාසය ඇදලා තියෙන්නේ මොකකින්ද? ඒත් මෙන්න මේ කියන ශක්තිය සහ ඒ වගේම දිව ආරම්භ බලනවා මොන වයින්ද මේ ඇදලා තියෙන්නේ? ඒත් ශක්තිය සහ පුංචි මේකකේ. එතකොට පුංචි මේකකේ ගත්තන් පස්සේ මේකෙන් තමයි එන මේ ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ කොටස් සකස් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේක බැලුවෙන් පස්සේ දකිනවා එහෙනම් මෙන්න මේ වර්තමාන මොහොතේ තියෙන රූපේ බෙදලා තියෙන මොනකින්ද? ශක්තිය සහ ක්‍රියාවන් වලින්. ශක්තිය සහ ක්‍රියාවන් වලින්. එහෙනම් ශක්තිය සහ ක්‍රියාවන් වලින් නම් මේ පුංචි මේකකෙන් නම් සකස් වෙලා තියෙන්නේ. දැන් ඉතලෙත් ගන්න මේ මාර සරලයි මේ මොනවද මේ කතා කරන්නේ. හැබැයි චුට්ටක් කළා ගියන් පස්සේ තේරෙනවා මේක මහා ගැඹුරක් තියෙනවා. හැබැයි ඒ ගැඹුරට එකපාරට දැම්මොත් අර මුහුදට යද්දි කොහොමද යන්නේ? ටික ටික වෙරළි ඉඳලා ගැඹුරට යනවා. එතකොට තේරෙන්නේ නැහැ. හදිසියේ බලක් තියෙනවා. දැන් ගම් වතුරනේ. වතුරින්ද පේන්නේ නැහැ ගිහිල්ලා වැටෙනවා. මොකද වෙන්නේ? කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එහෙනම් මේ සරලම තැන ඉඳන් යන්නේ. ඒ නිසා හොඳට හදන්න විදි ගන්න එපා. හරි. එතකොට වර්තමාන මොහොතේ ඇස කන නාසය දිව ශරීරය හැදලා තියෙනවා නම් හැදලා තියෙන්නේ මොකකින්ද? ශක්තියෙන් සහ ක්‍රියාවන් වලින්. එහෙනම් පුංචි මේකකේ. එහෙනම් මෙන්න මේක සම්මා සම්බුද්ධ බලනවා. දැන් වර්තමාන මොහොතේ හැදලා තියෙන්නේ මේකෙන්. හැබැයි අතීතේ හැදලා තියෙන මොනවද කියලා. ඒත් මොකක්ද අතීතේ? ඒත් හැදලා තියෙන්නේ මෙන්න මේ කියන ශක්තියෙන් සහ ක්‍රියාවන් කියලා පුංචිම ඒකකේ. එහෙනම් සම්මා සම්බුද්ධ නැවතත් බලනවා අනාගතයේදී යම් ඇස කන නාසය ශරීරය සකස් වෙනවා නම් සකස් වෙන්නේ මේ මොන එකකින්ද කියලා. එහෙනම් දකින්නවා මෙන්න මේ ශක්තිය සහ ක්‍රියාවන් වලින් යුක්ත පුංචි මේකකින් තමයි අතීතයේ සකස් වුණත් අනාගතයේ සකස් වුණත් වර්තමානයේ සකස් වුණත් සකස් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් තමන්ගේ ශරීරය බලලා අවසානයේ බලනවා දැන් මෙන්න මේ බාහිර වස්තුන් ගත්තන් පස්සේ බාහිර වස්තුන් ඇදලා තියෙන පුංචි මේකකේ මොකක්ද කියලා. බාහිර ගත්තන් පස්සේ මලක් අරන් බලනවා මොකද්ද වෙන්නේ? ඒක ඇදලා තියෙන මොන වෙන්නේ? ඒ ශක්තිය සහ ක්‍රියාවන් වලින්. ඊට පස්සේ සතෙක් අරන් බලනවා. ඒ ඇදලා තියෙන මොකින්ද? කොහේ හරි පිටසක් වල ජීවිතයක් අරන් බලනවා. ඒක ඇදලා තියෙන මොකින්ද? ලෝකේ පෘථිවිය අරන් බලනවා. ඒක ඇදලා තියෙන්නේ ඊට පස්සේ බලනවා අපර ගෙඩිය මොනයින්ද? ඒ ශක්තිය සහ ඊට පස්සේ බලනවා මෙන්න පොත් හරි මොනවා හරි අරන් බලනවා ඒක මොනයින්ද ඇදලා තින්නේ කියලා මොනයින්ද? ඒ ශක්තිය සහ ක්‍රියාවන් වලින්. එහෙනම් ශක්තිය සහ ක්‍රියාවන් වලින් නම් හැදලා තියෙන්නේ ආය බලනවා අති වර්තමාන මොහොතේ හැදලා තියෙන්නේ ශක්තිය සහ ක්‍රියාවන් වලින්. හැබැයි දැන් බලනවා ජීවි අජීවි කියන දෙකොට්ටාශයෙන් හැදලා තියෙන්නේ මොනවෙන්ද? ශක්තිය සහ ක්‍රියාවන් කියන මෙන්න මේ පුංචිම ඒකකේ පුංචි මේකකේ. එහෙනම් සම්මා සම්බුද්ධ බලනවා මේ පුංචි මේකෙන් වර්තමාන මොහොතේ හදුනා ඒ වගේම අතීතයත් හැදලා තියෙනවා නම් හැදලා තියෙන මේ පුංචිම එහෙනම් අනාගතේ හැදෙනවා නම් හැදෙන්නේ මෙන්න මේ කිව්ව පුංචිම ඒකකේ. එහෙනම් මොකද්ද මේ පුංචි මේකකේ? ප්‍රශ්නයක් නේද? පුංචි මේකකේ කියන තාම කියන්නේ මොකක්ද කියලා. සම්මා සම්බුද්ධ බලනවා නැවතත් මෙන්න මේ පුංචි මේකකෙන් තමයි අතීතයේ කරත්තයක් හැදලා තිබ්බනම් ඒක හැදිලා තියෙන්නේ. වර්තමානයේ කාර් එකක් ගත්තොත් කාර් එක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ පුංචිම. එහෙනම් මුළු
විශ්වයම ගත්තොත් ඒ කියන්නේ සජීවී අජීවී කියන දෙකොට්ට ආශයම අරගෙන මෙන්න මේ අපි අතින් අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් කිව්ව ඝන කොටස නැත්තම් රූප කොටස අරන් බැලුවොත්